කිලි බබා ඇඬුවට මම ගොඩාක් ආදරෙන් ඔයාලා අපේ YouTube නාලිකාවට පිළිගන්නවා. චූටි බබා අඬ අඬ හිටියට පස්සේ නම් මියා ගොඩාක් hina වෙලා සතුටෙන් තමයි හිටියේ. ඉතින් මේ තියෙන්නේ අපේ නිවාඩු දවසක්. නිවාඩු දවසක අපි කරපු පුංචි මෝර්නින් වෝක් එකක් තමයි මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. ඉතින් අපි මේ ඉන්නේ ඇත්තටම අපේ ගෙට ළඟම තියෙන පාරේ. ඉතින් මේ පාර තමයි කොත්මලේ ඩෑම් එක එහෙම නැත්නම් කොත්මලේ වේල්ල හරහා යන පාර. ඉතින් මුලින්ම කියන්න ඕනි මේකේ වාහන යනවා අඩුයි. මොකද ඩෑම් එක හරහා බර වාහන යන දෙන්නේ නැහනේ. ඒ නිසා සුළු ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ නිසා තමයි අපි බය නැතුව මේ පාරේ ඉන්නේ. ඉතින් උදේ වුණේ ගියාට පස්සේ අපේ ගේ ගාව ඉඳලා පොඩි මීටර 50ක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න අපිට මෙතෙන්ද පේනවා කොත්මලේ ඩෑම් එකෙන් පස්සේ එහෙම නැත්නම් ගම්පල දිහාට ගලාගෙන යන කොත්මලා ඔය මෙන්න මේ විදිහට පේනවා. ඉතින් ඇත්තට මේක ලස්සන දර්ශනයක්. ඉතින් කැමරාවට පේනවට වඩා නම් අපි ඇස් දෙකට දකිද්දි ලස්සනට පේනවා මීට වඩා. ඉතින් මගේ කැමරාව ගොඩාක් ක්වොලිටි නැහැනේ. ඒ නිසා ගොඩක් පැහැදිලිව නම් පේන්නේ නැතුව ඇති. ඉතින් අපි ගඟත් මේ විදිහට බලලා චුට්ටක් තමයි ඇවිද ඇවිද හිටියා. ඉතින් ඔන්න මම ආයෙත් කියනවා මේ පාරේ වාහන අඩුයි. ඒ නිසා තමයි මම බබා බයින්නතුන එහෙම තියාගෙන ඉන්නේ. ඒ නිසා වීඩියෝ එක බලන්න කවුරුත් බලන්නේ නම් එපා බබාව පාරේ මෙහෙම තියාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔන්න මේ මල් වල හැමෝම දැකලා ඇතිනේ. ඒ දැකලා වුණත් අපි ඒක ඇහැට හොරු නිසා උනන්දුවෙන් බලන්නේ නැහැ. ඉතින් උනන්දුවෙන් බලපුවම උදේ පාන්දර මේව නැති ලස්සනකුත් මේවා වල පේනවා. ඉතින් හරිම ලස්සනට තිබුණයි මලුත්. ඉතින් ඔන්න උදේ පාන්දර ලස්සන ඉරේලිය බල අපි මෙහෙම ඇවිද ඇවිද ඉන්නකොට අපි අහම්බෙන් වගේ දැක්කා මෙන්න මේ පේන වේරළු ගහ. ඉතින් මේ ගහ චූටි ගහක් ගහ පුරාම වෙරළු ගෙඩි තිබුණා. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ මේකේ ගෙඩි ගොඩාක් තියෙනවා. ඉතින් මම නිකමට බැලුවා වෙරළු වැටිලා තියෙනවද කියලා. ඉතින් ඔන්න පාර අයිනේ තමයි ගහ තියෙන්නේ. ඒ වුණාට පාර දිහාවට නම් වැටිලා තිබ්බේ නෑ. කම්බි වැටලක් ගහලා තිබුණා. කම්බි වැටෙන් එහා පැත්තේ ගහ පාමුරේ අපිට වෙරළු හම්බුණා. ගෙඩි දෙකක් අපිට තිබුණා. ඉතින් ඔන්න අර නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කියනවා වගේ කිලි බබාටයි මටයි ගැලපෙන හරියටම ගෙඩි දෙකක් වැටලා තිබ්බා. කන්න බෑ. අපි ගෙඩි දෙකත් අරගෙන මෙන්න මේ විදිහට අරගෙන ගෙදර එන්න තමයි පිටත් උනේ. ඉතින් ඔන්න අපි දෙන්න ගෙදර ගිහිල්ලා වෙරළු ගෙඩි දෙක සෝදලා තමයි කෑවේ. නැත්නම් ඉතින් බලන කරලා අපිට බණීවි බීම තිබ්බ දෙයක් එහෙම කෑවා කියලා. ඉතින් ඔන්න අද පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. ජීවිතය කියන්නේ හරිම චූටි ගමනක්. මේක අපි කියන නම්බලමක් වගේ කියලා අපේ මේ ලැබිච්ච ජීවිතය. ඒ කියන්නේ මේ දිග සංසාරේ එක නවාතැනක් විතරයි. ඒ නිසා ලොකු දේවල් හිතන්න එපා. ලොකු කියන්නේ ප්‍රශ්නයක් වුණා මේවා ලොකුවට හිතට ගන්න එපා. සෑහලුවෙන් ජීවත් වෙන්න කියලා තමයි අද මම ඔයාලට කියන්නේ. මොකද ජීවිතේ හරිම කෙටිනේ අපිට මේ කෙටි ජීවිතය තුල වෛරී පිරිමහන දුක් වෙවි ඉන්න කාලයක් නැහැ. ප්‍රශ්නයක් ආවත් දුකක් ආවත් ඒක සමනය කරගෙන ජීවිතේ විඳින්න පුළුවන් අවස්ථාවක් කරගන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදත් අපි නවතිනවා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි පරිස්සමට ඉන්න. වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.